ආයුබෝවන් ශ්‍රී සෞභාග්‍ය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා 2026 අවුරුද්දේ ජූනි මාසයේ 2 වෙනිදා සිදුවන ගුරු මාරුව ඔබගේ ලග්නයට කුමන ආකාරයෙන් බලපානවාද කියන කරුණ සම්බන්ධයෙන් වීඩියෝ එකක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඔබගේ උපන් ජන්මපත්‍රයේ උපන් ග්‍රහචාරය සඳහන් කළ තියෙන උපන් ග්‍රහ බල තුල ගුරු තැන්පත්ව ඉන්න ආකාරය ගුරුගේ බලය සම්බන්ධයෙන් සහ වෙනත් ග්‍රහයන්ගේ බලපෑම් සමග තමයි ඔබගේ ජන්මපත්‍රයේ පලාබල සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් ගුරු මාරුවත් ඔබගේ ජීවිතයට විශේෂ වෙනසක් අනිවාර්යයෙන්ම එකතු කරනවා. ඒ නිසා අපි බලමු ගුරු මාරුව ඔබගේ ලග්නයට කුමන පලාපලයක් ලබා දෙනවද කියලා. පළවෙනියට බලමු මේෂ ලග්නය. මේෂ ලග්නයට තමයි ගුරු මාර්ගයෙන් බොහොම යහපත් ප්‍රතිඵල ලැබෙන එක ලග්නයක් විදිහට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මේෂ ලග්න හිමියාට ගෙවල් දොරවල් ඉදකරන් නිශ්චල චංචල දේපල සම්බන්ධ කටයුතු වලදී යම් ප්‍රමාද වීම, පරක් වීම වගේ දේවල් තිබ්බනම් ඒ වගේ දේවල් නැති වෙනවා. ඒ වගේම තමයි නිශ්චල චංචල දේපල අලුතෙන් මිලදී ගැනීම සහ තියෙන දේවල් වල සංවර්ධනයේ යහපත ඒවා වර්ධනය කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි විදේශගත ණයෙක්ගේ පැමිණීමක්, විදේශගත ණයෙක්ගේ උපකාරයක්, ඒ වගේම තමයි ඔබ විදේශගත වීමට සිතාන ඉන්නවා නම් ඒ සඳහා හොඳ අවස්ථාවල් ලැබීමත් මේ ගුරු මාරුවෙන් ඔබට යහපත් ප්‍රතිඵල විදිහට තවත් පෙන්වා දෙන්න පුළුවන් කරුණු විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබගේ ජීවිතයේ යම් යම් ලැබීම් ගැන ඔබ අපේක්ෂා කරගෙන හිටියා, නමුත් ඒවා කල්ගත වුණා වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒවත් ඉටු වෙනවා. ඒ කියන්නේ ඔබට පෙර පිනට වාසනාවට යම් දෙයක් ලැබෙන්න වාසනාව තිබුණා, නමුත් ඒවා පරක් වුණා නම් ඒවා ඉටු කරගන්න ඉතාම හොඳ කාලයක් විදිහට මේ ගුරු මාරුව සිද්ධ වෙන ගුරු මාරුවෙන් පසු ඉදිරියට එළඹෙන කාලය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ගුරු මාරුවේදී ඔබගේ යහපත් තත්ත්ව ලැබෙනවා. ඒවා තවත් වර්ධනය කර ගැනීමට ඔබත් ඔය ආගම දහම තුල වැඩිපුර නිරත වීමත් ඒ සම්බන්ධ කටයුතු වලට යොමු වීමත් වඩා වැදගත් කියලා පෙන්වනවා. විශේෂයෙන්ම මේ ගුරු මාරුවේදී සියලුම ලග්න වලට ඔන්න ඔය කියපු පුණ්‍ය කටයුතු සමග යෙදීම සමග ගුරු මාරුවේ අයහපත් තැනුත් යහපත් වීමට ඉඩ තියෙනවා කියන කරුණත් සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම. ඒ වගේම තමයි වෘෂභ ලග්නයට අපි බලමු මොකක්ද ගුරු මාරුවේ තියෙන தත්ත්වය කියලා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයට අනුව ගුරු මාරුව ඔබට මිශ්‍ර ඵලදායක කාලයක් වෙනවා. බලවත් අසුබතාව ඔබට මුකුත් නැහැ. යහපත් කරුණු විදිහට පෙන්වන්න පුළුවන්. ඔබටත් අර යට ගිය එහෙම නැත්නම් කාලයක් මතු නොවී තිබුණු යම් ලැබීමක් තියෙනවා නම් ඒ ලැබීම ලැබෙන්න මේ කාලය ඉතා යහපතක් වෙනවා. ඒ වගේම තමයි එවන් මේ භූමිය සම්බන්ධ ලාභත් ඔබට විශේෂයෙන්ම ලැබෙන්න වාසනාව තියෙන කාලයක්. සහෝදරයන්ගේ ණයන්ගේ තත්ත්වය දියුණු වෙනවා. සහෝදරෝ ණය ආශ්‍රිතව ඔබ ප්‍රසිද්ධයට පත් වෙන්න වාසනාව තියෙන කාලයක්. ඒ වගේම තමයි සමාජයේ ප්‍රසිද්ධ අයගෙන් ආධාර උපකාර ලැබලා ඔබගේ ජීවිතය යහපත් කර ගැනීමට අවස්ථාව මේ ගුරු මාරුව සමග ඔබට ලැබෙනවා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ගුරු මාරුවට අනුව සහකරුගේ தත්ත්වය යහපත් වෙනවා. සහකරුගේ හෝ සහකාරියගේ தත්ත්වය යහපත් වෙනවා. ධන යෝග උදා වෙන කාලයක්. විශේෂයෙන්ම හදිසි ධන යෝග වලට පවා ඔබට අවස්ථාව තියෙන කාලයක් කියලා මෙන්න මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි රැකී රක්ෂාවල යම් උසස් වීමක්, යම් ඉහළට යන්න අපේක්ෂා කරන යම් තත්ත්වයක් ඔබ අපේක්ෂා කරා නම් එහෙම කරුණක් සම්බන්ධ ඉතිරි තිබුණා නම් ඒ දේ සඳහා උත්සාහ කරන්න ඕන. හොඳම කාලය තමයි මේක. ගුරු මාරුව ඔබගේ කේන්ද්‍රයට ධනයෝග සහ රැකියාව සම්බන්ධ උසස් වීම විශේෂයෙන්ම ලබා දෙන කාලයක්. ඒකින් නිසා මිථුන ලග්නයටත් මේ ගුරු මාරුව ඉතා යහපත් ආකාරයට බලපවත්වනවා කියලා කියන්න පුළුවන්. ඉතින් හදිසි ධනයෝග තියෙනවා නම් ඒක නැත් උනන්දු වෙන්න පුළුවන්. රැකී රක්ෂාවල ඉදිරියේ සම්බන්ධයෙන් උනන්දු වෙන්න පුළුවන්. විවාහය අපේක්ෂිතව සිටින අයට හොඳ විවාහ යෝජනා එහෙම ලැබෙන්න පුළුවන් කාලයක් විදියට මෙම ගුරු මාරුව සමග ඉදිරියට ගෙවි යන කාලය හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලමු කටක ලග්නයට කොහොමද කියලා. කටක ලග්නයට ඇත්තටම ඔබටත් ඔබගේ රැකියාවල් වල උසස් වීම වලට ඉතාම අවස්ථාවක් තියෙනවා. උසස් අයගේ ආධාර උපකාර ලැබෙනවා. ඇත්තටම කියනවා නම් කාටවත් ඔළුව නමන්න නැතුව ඉන්න පුළුවන් අවස්ථාවල් උදා වෙන කාලයක්.
ස්වයං රැකියාව හරි තමන්ගේ දේවල් හරි කරන අය ඉන්නවා නම් ඒ වගේ தත්ත්වය ප්‍රසිද්ධිය ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙන කාලයක්. ඒ වගේම තමයි ඔබගේ පෙරපින් මහිමේ විශේෂයෙන්ම මතුවෙන කාලයක්. ලැබෙන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම ලැබෙන කාලයක් වගේම තමයි අර කිව්වා වගේ මේ යම් රැකියාවක් කරනවා නම් ඒ රැකියාව යම් සේවකෝ පිරිසක් හිටියා නම් ඒ සේවකෝ පිරිස වෙනදාට වඩා වැඩි කරගෙන හොඳ පාලකෙක් විදියට ඉස්සරහට යන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි තනි උත්සාහයෙන් තමන්ගේ කටයුතු කරගෙන යන්න ඔබට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබෙන කාලයක් විදියට කටක ලග්නයට මේ ගුරු මාරුව හඳුන්වා දෙන්න පුළුවන්. සිංහ ලග්නයට. එතකොට සිංහ ලග්නයට බලමු මොකක්ද මේ ගුරු මාරුවත් සමග තියෙන යහපත කියලා. දරුවන්ගේ තත්ත්වය උසස් වෙන කාලයක්. ඒ වගේම තමයි හොඳ විදේශ ගමන් යෙදෙන කාලයක්. ඒ වගේම තමයි දරුවන් එහෙම විදේශගත වීම සඳහා අධ්‍යාපනය සඳහා හෝ රැකියාව සඳහා දරුවන් විදේශගත වීමක් අපේක්ෂා කරනවා නම් ඒ වගේ කාරණා වලටත් ඉතා යහපත් තත්ත්ව උදා වෙනවා. ඒ වගේම තමයි විදේශගත අයටද යහපත උදා වෙන කාලයක් විදියට මෙම කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාලයේදී මුදල් හොඳින් ලැබෙන්න වාසනාව තියෙනවා වගේම තමයි මුදල් වියදමක් සිදු වෙන්න පුළුවන් කරුණු තියෙනවා. දුරදිග නොබලා කරන වියදම් වලිමුත් පරිස්සම් වෙන්න ඕන. ඔබට මේ ඉතා යහපත් තත්ත්වද ගෙන දෙන කාලයක් විදියට සිංහ ලග්නයට හඳුන්වන්න පුළුවන් මේ ගුරු මාරුව. ඒ වගේම තමයි අපි බලන්න ඕන ඊළඟට කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගුරු මාරුව ඔබට කුමන ආකාරයට බලපානවද කියලා පවුලේ වැඩි කතාවට අවධානයට ලක් වෙන කාලයක් වෙනවා. ඔබව පවුලේ අයගේ වැඩි ආධාර උපකාර ලැබෙන කාලයක්. තමන් ආශ්‍රය කළ සමාජයට වඩා උසස් අය ආශ්‍රය කරන්න ඔබට අවස්ථාවල් හම්බෙන කාලයක්. සමාජයේදී අන්‍යයන්ට උපදෙස් දෙන මට්ටමට ප්‍රසිද්ධ වෙන්න වාසනාව තියෙන කාලයක් විදිහට මේ කාලය පෙන්වන්න පුළුවන් ඔබට. ඒ වගේම තමයි විවාහය සම්බන්ධයෙන් යම් අපේක්ෂාවක් හිතේ තියාගෙන ඉන්න අය ඉන්නවා නම් ඒ වගේ අයට විවාහ යෝජනා මංගල යෝජනා හැමත් උදව් වෙන්න ලැබෙන්න උදව් උපකාර වෙන කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ කේන්දරයේ හැටියට ගෙවල් දොරවල් ඉඩකඩම් දේපල සම්බන්ධ කටයුතු යහපත් වෙනවා. විවාහය සම්බන්ධයෙන් කටයුතු යහපත් වෙනවා. සමාජීය කටයුතු වලදී යහපත් වෙනවා. අන්‍ය උපකාර ලැබෙනවා කියන කරුණු ටික යහපත් කරුණු විදියට කන්‍යා ලග්න හිමියන්ට හඳුන්වා දෙන්න පුළුවන් මේ ගුරු මාරුව. ඒ වගේම තමයි වෘශ්චික ලග්න හිමියන්ට නිතර මුදල් අත ගැවසෙන කාලයක්. නිතර මුදල් අත ගැවසෙන්න වාසනාව තියෙන කාලයක්. දරුවන්ගේ කටයුතුත් යහපත් වෙනවා. දරුවෝ වාසනාවන්තව තමන්ගේ කටයුතු ඉදිරියට කරගෙන යයි. නෑ කියන්න තියෙන්නේ කොහෙන් හරි අතට කීයක් හරි හම්බෙන්නම වාසනාව තියෙන නිතර මුදල් අත ගන්න තියෙන කාලයක් නිසා ඔය මූල්‍ය අංශවල මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සහ වෙළඳ ව්‍යාපාර කරන උච්චික ලග්න හිමියන්ට ඊටම යහපත් කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඔබගේ ලැබීම් පැත්ත මේ ගුරු මාරුව සමග යහපත් ආකාරයට සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ සේවකයන් වැඩි වෙන ගතිය සේවකයන්ගේ ප්‍රසාදය තමන්ටත් ලැබෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ධනු ලග්නයේ ගුරු මාරුව හොඳයි. විතක තමන්ගේ ලග්නාධිපතියම මේ උච්ච වීමක් තියෙන්නේ. නමුත් ලග්නාධිපති ගුරු ග්‍රහය උච්ච වුණත් විතක පොඩි බාධක වලටත් ඉඩ තියෙන කාලයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම යහ බාධක මොනවද කියලා හඳුන්වලා දීපුවම ඒවෙන් ප්‍රවේශම් වෙන්න පුළුවන්. විශේෂයෙන් මොන ග්‍රහචාරයේ කුමන ආකාරයට පැවතියත් ඔය අස්ථි සම්බන්ධ දෝෂ පොඩි අනතුරු වගේ දේවල් ධනු ලග්න හිමියන්ට මේ පෙන්වලා තියෙන කාලයක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට නිශ්චල චංචල දේපල සම්බන්ධ සුළු බාධා එහෙම ඇති වෙන කාලයක්. නමුත් ගුරු මාරුවත් සමග ඒවා අඩු වෙනවා. ඒ වුණාට තමන්ගේ බලය වැඩි වෙන කාලයක්. ඒ වගේම තමයි අස්ථාවර තත්ත්ව මතුවෙන්න පුළුවන්. විටින් විට පොඩ්ඩක් ඉහළට යනවා. හොඳට ආර්ථික තත්ත්වය යහපත් වෙනවා. සතුටින් ඉන්නවා. අය පොඩ්ඩක් ආර්ථික තත්ත්වය පහළට එනවා. ඒ වගේ චංචල තත්ත්වෙ එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගමෙන් පිට ගෙදරින් පිට ඉඳලා වැඩ කරන අයට දුර ඉන්න අයට මේක පොඩ්ඩක් අඩුවෙන් බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ඥාතීන් සමග සමහර ඥාති සම්බන්ධතා තිබිච්ච අය සම්බන්ධයෙන් සමහර ඥාති සම්බන්ධ චුට්ටක් ඈතෙන්ටත් ඉඩ තියෙනවා. හැබැයි ගෙවල් දොරවල් ඉඩකඩම් භූමිය දේපල සම්බන්ධ ලැබීම් හොඳයි. ඒ වෙනුවෙන් වැඩි වියදම් කරන්න සිද්ධ වෙන කාලයක් විදිහටත් මේ කාලය ධනු ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම තමයි ඊළඟට බලන්න ඕන මකර ලග්නයෙන් උපන්න ඔබට ගුරු මාරුව ඒ කියන්නේ මේ 2026 ජූනි 2 වෙනිදා සිදුවන ගුරු මාරුව මකර ලග්නයෙන් උපන්න ඔබට කොයි ආකාරයකද බලපාන්නේ කියලා බලමු. තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ එහෙම නැත්නම් ඥාතීන්ගේ හොඳ උදව් උපකාර ඔබට ලැබීමට වාසනාව තිබෙන කාලයක්. ඒ වගේම තමයි අනුන්ගේ උදව් උපකාර ලැබෙන ඔබගේ විදේශගත වීමකට අපේක්ෂාවක් වගේ දෙයක් තිබ්බනම් අන්‍යයන්ගේ උපකාර ලැබිලා ඒ විදේශගත වීමේ කටයුතු සාර්ථක වීමට වැඩි අවස්ථාවක් තියෙන කාලයක් විදිහට පෙන්වන්න පුළුවන් මේ කාලය. ඒ වගේම තමයි ඔබට වෙනදාට වඩා ඔබගේ ආත්ම ශක්තිය වැඩි වෙයි. මට පුළුවන් මම කොහොම හරි කරගන්නම් මට කයින්වත් අහන්න ඕනේ මට තනියෙන්ම මේ ගමන යන්න පුළුවන් කියලා තමන් ගැන ආත්ම ශක්තියක් ඇති වෙන්න තියෙන කාලයක්. උසස් අය උගත් අය ආශ්‍රයයට ලැබෙන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ධන යෝග උදා වෙනවා. ඔබටත් ඊටාම යහපත් මංගල යෝග උදා වෙන කාලයක්. මෙන්න මේ මකර ලග්න හිමියයි විවාහ අපේක්ෂිතයි ඉන්නවනම් ඒ වගේ අයට හොඳ කාලයක් කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ සහකාරියගේ තත්ත්ව දියුණු වෙන කාලයක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කුම්භ ලග්නයෙන් උපන්න ඔබට ගුරු මාරුව බලපාන්නේ කොයි ආකාරයකද කියලා බලමු. කුම්භ ලග්නයෙන් ඔබගේ නම් මුදල් ප්‍රවේශම් කරගන්න වාසනාව තියෙනවා. හොරහතුරු කරදර තිබ්බනම් ඒ හොරහතුරු කරදර පොඩ්ඩක් අඩු වෙලා යන ගතියක් පෙන්වලා තියෙනවා. නමුත් ඔබට හිටපු හොඳම යාළුවෝ චුට්ටක් අඩු වෙනවා. හොඳ අය ආශ්‍රයයටත් හම්බෙන්න වාසනාව තියෙනවා ඉදිරියට. ඒ වගේම තමයි කුම්භ ලග්නයේ මේ දවස්වල බොහෝ රාජකාරී කටයුතු ගමන් බිමන් වැඩි කාලයක් නිසා ඔබට විශේෂයෙන්ම භූමිය සම්බන්ධ ලාභ සහ මේ ඔය සෞඛ්‍ය තත්ත්වයට යම් ප්‍රතිකාර අරගෙන හිටියානම් යම් රෝග තත්ත්වයකට ප්‍රතිකාර අරන් තිබ්බනම් ඒවට යහපත් වෛද්‍යවරු මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිකර්ම යහපත් තත්ත්වයට හැරෙන්න ඉඩ තියෙන කාලයක්. මුදල් ලැබීම ඉතාම හොඳ ධනියෝග ක්‍රියාත්මක කාලයක්. නමුත් මුදල් වියදමේදී ටිකක් ප්‍රවේශමින් කටයුතු කළ යුතු කාලයක් විදිහට කුම්භ ලග්නයට හඳුන්වලා දෙන්න පුළුවන් මේ යන කාලය. ඒ වගේම තමයි අපි බලන්න ඕනේ ඊළඟට මීන ලග්නයෙන් උපන්න ඔබට කොහොමද කියලා. මීන ලග්නයෙන් උපන්න ඔබට තමයි වැඩිපුරම හොඳම තත්ත්ව උදා වෙන තවත් එක ලග්නයක් විදිහට පෙන්වන්න පුළුවන්. මීන ලග්නෙත් ලග්නාධිපති ගුරු විච්ච වීම ධනු ලග්නයෙන් උපන් අයට වඩා මීන ලග්නයෙන් උපන් අයට වාසනාව කියනවා. ඔන්න දැන් තමයි මීන ලග්නයේ අයගේ ආර්ථික දුර්වලතාව හැම පොඩක් දුරු වෙන තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන සහ ඉදිරි ගමන් වල කටයුතු සාර්ථක වෙන කාලයක්. ඒ වගේම තමයි මොන හරි උසස් අධ්‍යාපනයක් හරි යම් දෙයක් ගැන අපේක්ෂාවක් තිබ්බන යම් ඉගෙන ගැනීමක් තමන්ගේ වෘත්තීය සුදුසුකම් සඳහා යම් ඉහළ යාමක් සඳහා යම් පාඨමාලාවක් කරන එකක් සම්බන්ධයෙන් ඔබ අපේක්ෂාවක් තිබ්බනම් ඒ වගේ දේවල් වලට ඊටාම යහපත් අධ්‍යාපනයේට ගුරු මාරුව ඒ වගේම තමයි සුබ යහපත් විදේශ ගමන් ඔබට මීන ලග්න හිමියන්ට පෙන්වන කාලයක්. ඒ වගේම තමයි තමනුත් ඉදිරි දැක්මස් සහිතව සැලසුමකට වැඩ කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හොඳ කාලයක් හොඳ අවුරුද්දක් තමයි මේ ඔබට මේ ජූනි 2 වෙනිදාන් පස්සේ උදා වෙන්නේ. ඒක නිසා ඔබත් මේ ඉදිරිය ගැන සැලසුම් සහගතව වැඩ කරලා කටයුතු කරගන්න පුළුවන් කාලයක් කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහ යෝජනා වලට හොඳයි. ඥාති මිත්‍ර සම්බන්ධතාවලින් ලැබීම් තියෙනවා. රැකී ආරක්ෂාවලදී විශේෂයෙන්ම තමන්ගේ තත්ත්වය උසස් වෙනවා. තමාට සමාන තනතුරු බොහොමයක් එක්ක වැඩ කරන රැකියාව වලට අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි උසස් වීම සඳහාත් අවස්ථාවක් තියෙනවා. ඔන්න ඔය කරුණු තමයි මේවර ගුරු මාර්ගයෙන් ඔබගේ ලග්නයට අනුව බලපවත්වන්නේ. මම පෙර ආකාරයෙන් කිව්වා වාගේම උප්පත්ති කේන්ද්‍රයේදී සඳහන් ග්‍රහ පිහිටීම් වලට අනුවත් ඒ ග්‍රහ පිහිටීම් වල කුමන ග්‍රහයෙක් සමග ගුරු මාර්ගයේදී ගුරු ගෝචර වෙනවද කියන කරුණත් ඒ වගේ කරුණු කීපයක් ඔබගේ මේ බලාපොල සාර්ථක වීමට බලපවත්වනවා කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි.